අද මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ 2024-25 අවුරුද්දේ O level science paperේ MCQ එක. හරි අපි දැන් පටන් ගමු එහෙනම් ප්‍රශ්න සාකච්ඡා කරන එක. හරි පළවෙනි ප්‍රශ්නේ බලමු. උපල සෛල යනු පහත් සඳහන් කුමන බටකයට ඇත් සෛල වර්ගයක්ද කියලා අහනවා. ඔයාලා දන්නවා දෘඩස්තර සෛල තමයි උපල සෛල සහ තන්දු සෛල කියලා කොටස් දෙකකට බෙදෙන්නේ. ඒ හින්දා පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ඔයාලා ලේසියෙන්ම ගන්න පුළුවන්. අංක 4 දෘඩස්තර කියලා. ලේසි ප්‍රශ්නයක්. ඊළඟට අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. පහත් දැක්වෙන යුගල අතරින් දෛශික රාශි යුගලය වන්නේ කුමක්ද කියලා අහනවා. දෛශික කියලා කියන්නේ දිශාවක් සහ වටිනාකමක් තියෙන රාශි. ඔයාලා දන්නවා මොනවද උදාහරණ බලය ප්‍රවේගය ත්වරණය ඒ වගේ. මෙතන දීලා තියෙන ඒවාගෙන් අපි බලමු දෛශික රාශි යුගලයක් තියෙන උත්තරේ මොකක්ද කියලා. පළවෙනි එක බලමු. බලය හා ස්කන්ධය කියනවා. බලය දෛශිකයක් තමයි. ඒ වුණාට ස්කන්ධය අදිශයක්. ඒ හින්දා පළවෙනි උත්තරය අපිට ගන්න බෑ. ඊළඟට තුන්වෙනි එකට යන් වේගය සහ කාර්ය කියනවා. මෙතනදී වේගය බලපුවම තේරෙනවා මේ වේගය කියලා කියන්නේ දෛශිකයක් නෙමෙයි. ඒ හින්දා ඒක ගන්නත් බෑ. හරි. ඊළඟට අපි යන් දෙවෙනි උත්තරයට පීඩනය හා ත්වරණය කියනවා. ත්වරණය කියන්නේ දෛශිකයක් වුණාට පීඩනය කියන්නේ දෛශිකයක් නෙමෙයි. ඒ හින්දා අංක 2 ගන්නත් බෑ. 4 බලමු. ප්‍රවේගය හා විස්ථාපනය. ප්‍රවේගය කියන්නේ දෛශිකයක්, විස්ථාපනය කියන්නේ දෛශිකයක්. ඒ හින්දා උත්තරේ අංක 4 අපිට ගන්න පුළුවන් දෛශික රාශි යුගලයක් අයිති වෙන පිළිතුර විදිහට. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4. ඊළඟට යන් කාම රුෂ්ණත්වයේදී නිසංග අර්ධ සන්නායකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වන්නේ මින් කුමක්ද කියලා අහනවා. මේක ඔයාලට අච්චුපතේ දීලා තියෙනවා සිලිකන් සහ ජර්මේනියම් නිසංග අර්ධ සන්නායක කියලා. එතකොට මෙතන කෙලින්ම උත්තරේ දීලා තියෙන්නේ සිලිකන් විතරයි. ජර්මේනියම් දීලා නැහැ. ඒතර කෙලින්ම ගන්න පුළුවන්. හරි. හතරවෙනි එක සිංක්, සෝඩියම් සහ සිල්වර් යන මූලද්‍රව්‍ය වල සංකේත පිළිවෙලින් දැක්වෙන්නේ මින් කුමකින්ද කියලා අහනවා. සිංක්, සෝඩියම් සහ සිල්වර්. මේක සුපිරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ හැම එකම සිංක්, සෝඩියම්, සිල්වර් S අකුරෙන් පටන් ගන්න විදිහට තමයි දීලා තියෙන්නේ. සමහර ලාවට මෙතන පැටලෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම වැඩි ප්‍රශ්නයක්. හරි. අපි බලමු. ඔයාලා ලේසි ඒ වුණාට සිංක් නම් Zn කියලා තියෙන්නේ 2 සහ 3 කියන උත්තර දෙකේ විතරයි. එතකොට 1 එන්නෙත් නැහැ, 4 එන්නෙත් නැහැ. ඊළඟට සෝඩියම් කියලා කියන්නේ Na. එතකොට දෙවෙනි එකෙත් තියෙනවා, තුන්වෙනි එකෙත් තියෙනවා. ඊළඟට සිල්වර් වල සංකේතය Ag. එතකොට අංක 3 උත්තරේ විදිහට ගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ සිල්වර් නෙමෙයි සිලිකන්. සිලිකන් තමයි අපි Si වලින් ලකුණු කරන්නේ. මේ තියෙන්නේ සිලිකන්. හරි. ඒකත් ලේසි ප්‍රශ්නයක්. එතකොට හතරවෙනි එකට උත්තරේ අංක 3 කියලා ගන්න පුළුවන්. ඊළඟට යන් අඹ ශාකයේ විද්‍යාත්මක නාමය නිවැරදිව සඳහන් වර්ණය වන්නේ. මෙතනදී ඔයාලා මේකේ විද්‍යාත්මක නාමය දැනගෙන ඉන්නවද කියන එක නෙමේ බලන්න හදන්නේ විද්‍යාත්මක නාමය ලියන විදිහ හරියට දන්නවද කියලා. හරි. අපි එකින් එකට යන් පළවෙනි එක ලියලා තියෙනවා මේ විදිහට. ඒක වැරදි. ඇයි? ඉටලික් ෆොන්ට් එකෙන් ටයිප් කරන්න ඕනේ. ටයිප් කරන දෙයක් නම් ඒක ඉටලික් වලින් තියෙන්න ඕනේ. ඒ හින්දා පළවෙනි එක වැරදි. ඉටලික් නැති හින්දා තුන්වෙනි එකත් ගන්න බෑ. ඒ කියන්නේ අකුරු ඇලවෙලා ටයිප් කරලා තියෙන්න ඕනේ. එතකොට ඉතුරු වෙන අංක 2 සහ 4. ඒ දෙකෙන් හතරවෙනි එකේ මුල අකුර සිම්පල් වලින් දීලා තියෙන්නේ. මේ මුල අකුර සිම්පල් දීලා තියෙන්නේ. ඒ හින්දා ඒකත් වැරදි. එතකොට අපිට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් අංක 2 කියලා. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. දෙවෙනි වචනේ මුල් අකුර සිම්පල් වෙන්න ඕනේ. එතකොට පහට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. ඊළඟට ආවේනික ලක්ෂණ පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ සෛලයක කුමන ඉන්ද්‍රියකව දානවා. ලේසි ප්‍රශ්නයක්. න්‍යෂ්ටිය සාකච්ඡා කරන්න දෙයක් නැහැ වගේ. ඊළඟට ඩිම්බයක් මුදා හැරෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂය තුළ ඇති පහසුනම් කුමන ව්‍යුහයෙන්ද කියලා අහනවා.
ඔයාලා දන්නවා ඩිම්බකෝෂයේ මෙහෙම තියෙනකොට ඒකේ මේ විදිහට එක එක අවස්ථාවලදී මොනවද ඩිම්බය එක එක අවස්ථාවලට පත් වෙනවා. එතන එක අවස්ථාවකදී තමයි මේ ඩිම්බය මුදා හැරෙන්නේ. හරි. එතන මුල්ම අවස්ථාවලදී තමයි මේ ප්‍රාථමික සිවුනිකාව කියන එක ඉන්නේ. මේක මුල්ම හරිය ඇති වෙන එකක්. ඊළඟට ඇති වෙනවා ග්‍රාෆී සිවුනිකාව. ග්‍රාෆී සිවුනිකා අවස්ථාවේදී තමයි ඩිම්බකෝෂයෙන් මුදා හැරෙන්නේ. ඊට පස්සේ හැදෙනවා පීත දේහයයි ශ්වේත දේහයයි. එතකොට අපෙන් අහන්නේ ඩිම්බයක් මුදා හැරෙන්නේ මොන අවස්ථාවේදීද කියලා. එතකොට උත්තරේ අංක 3 ග්‍රාෆී සිවුනිකාව කියලා ගන්න පුළුවන්. මේ ඔයාලට කෙලින්ම අච්චුපතේ දීලා තියෙනවා. වැඩි අමාරු දේවල් නෙමෙයි. උත්තරේ එතකොට ග්‍රාෆී සිවුනිකාව. ඊළඟ ප්‍රශ්නේ හොඳින් මුවහත් කළ පිහියකින් අලගෙඩියක් කැපීම වඩාත් පහසු වේ කියනවා. මෙයට හේතුව වන්නේ කියලා අහන්නේ. මුවහත් කළ පිහියකින් කියලා කියන්නේ මුවහත් කරනවා කියලා කියන්නේ දැන් පිහියක් කැපෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ කැපෙන කොටසේ පෘෂ්ඨ වර්ගඵලය පොඩ්ඩක් වැඩි වෙලා. ඒ කියන්නේ මොට වෙලා කියලා කියන්නේ වර්ගඵලය වැඩි වෙලා. අපි පිහියක් ගානවා කියලා කරන්නේ ඒකේ පිහි තලයේ තව පොඩ්ඩක් වර්ගඵලය අඩු කරලා හීනි කරලා ගන්න එක. එතකොට මොකද්ද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා තමයි අපෙන් උත්තරයට අහන්නේ. ඇයි පිහියක් හොඳින් මුවහත් කළොත් කපන්න පහසු කියලා අහන්නේ. පළවෙනි උත්තරේ කියනවා වැඩි බලයක් යෙදීමට හැකියවීම. ඒක නෙමෙයි. ඊළඟ එක තුන්වෙනියට කියනවා අලගෙඩිය සහ පිහිය අතර ඝර්ෂණය අඩුවීම. ඝර්ෂණයේ සම්බන්ධයක් නැහැ මෙතන. ඊළඟට දෙවෙනි එක කියනවා වැඩි පීඩනයක් යෙදීමට හැකියවීම කියලා. ඇත්තටම උත්තරේ අංක 2 වැඩි පීඩනයක් යොදන්න ලේසි වෙනවා. වර්ගඵලය අඩු වෙන හින්දා. ඔයාලා දන්නවා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. මෙතනදී පිහියක් මුවහත් කරනවා කියලා කරන්නේ මෙතන තියෙන මේ A පෘෂ්ඨ වර්ගඵලය අඩු කරන එක. පිහියක් මුවහත් කරනකොට කරන්නේ පෘෂ්ඨ වර්ගඵලය අඩු කරන එක. එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. වැඩි පීඩනයක් යෙදීමට හැකියවීම. උත්තරේ අංක 2 කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟ අංක 9 X මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග සාධන සංයෝගයේ සූත්‍රය X ඕවන අතර Y මූලද්‍රව්‍ය සෝඩියම් සමග සාධන සංයෝගයේ සූත්‍රය NaY වේ. X හා Y සංයෝජනයෙන් සැදෙන සංයෝගයේ සූත්‍රය මොකක්ද කියලා අහනවා. පළවෙනියට කියනවා XO දීලා තියෙන්නේ. එතකොට XO මෙහෙමනම් අපි දන්න ඔක්සිජන් වල ඍණ 2යි. එහෙනම් මේකෙත් ඍණ 2ක් තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි ධන 2ක් තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි 2 කැපිලා XO කියලා අන්තිම උත්තරය ඇවිල්ලා තියෙන්නේ. එතකොට X වල සංයුජතාව ධන 2යි කියලා අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු Y වල සංයුජතාව හොයාගන්න. NaY දීලා තියෙනවා. NaY Y Na කියන්නේ ධන 1යි කියලා අපි දන්නවා. එහෙනම් y ඍණ 1ක් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි NaY කියලා කිසිම ඉලක්කමක් යටින් නැතුව කෙලින්ම NaY කියලාම තියෙන්නේ. එතකොට හරි අපි y වල සංයුජතාව හොයාගත්තා 1යි කියලා x වල සංයුජතාව හොයාගත්තා 2යි කියලා. දැන් අපි මේ දෙක එකතු කරලා හැදෙන සංයෝගයේ සූත්‍රය බලමු. x වල 2යි y වල 1යි. මේ දෙක හුවමාරු කරපුවාම එනවා x y 2 කියලා. මේ මුත්‍රාවක් තියෙනවා අංක 3. හරි. එතකොට 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 කියලා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඊළඟට යම් ප්‍රශ්න අංක 10. හරි. මේ පද්ධතිය තුල ආහාර ජීර්ණ පද්ධතිය රූපයක් දීලා තියෙනවා අවයව ටිකත් එක්ක. මේ පද්ධතිය තුලින් A සිට G දක්වා ආහාර ගමන් කරන මාර්ගය පිළිවෙලින් දැක්වෙන්නේ කුමන වර්ණයේද කියලා අහනවා. A සිට G දක්වා. හරි. ආමාශයේ ඉඳන් පහළට ආහාර යන්නේ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. හරි පිළිතුර මොකක්ද කියලා අහනවා. අපි උත්තර ටික චෙක් කරන් යමු. පළවෙනි එක කියනවා BCD කියලා. B කියන්නේ මේ කියන්නේ අක්මාව. අක්මාව ආහාර ගමන් කරන මාර්ගයේ කොටසක් වෙන්නේ නැහැ. ඒ හින්දා පළවෙනි උත්තරේ
කෙලින්ම වැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන් දෙවෙනි උත්තරයට CDE කියනවා. C කියලා කියන්නේ අග්න්‍යාශය. අග්න්‍යාශයත් ආහාර ගමන් කරන මාර්ගයේ කොටසක් නෙමෙයි. ඒ හින්දා දෙවෙනි එකත් ගන්න බෑ. ඊළඟට තුන්වෙනි එක DEF කියනවා. D කියන්නේ ග්‍රහණීය. ඊළඟට F කියන්නේ මහාන්තරය. හරි. DEF කියන එක පිළිවෙලට ආහාර ගමන් කරන මාර්ගය කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හතරවෙනි එකත් නිකන් බලමු. DCE කියනවා. DCE බලමු. DCE D කියලා කියන්නේ ග්‍රහණීය, C කියලා කියන්නේ අග්න්‍යාශය. එතකොට උත්තරේ එකත් වැරදි කියලා ගන්න වෙන්නේ. 10 වෙනි එකට එතකොට හරි උත්තරේ අංක 3 කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නෙට මෙහි A සහ D ස්ථාන වලින් ආහාර ස්වල්පයේ බැගින් පිටතටගෙන A කියන්නේ ආමාශයෙන් සහ D කියන්නේ ග්‍රහණීයාරියෙන් ආහාර ස්වල්පයේ බැගින් පිටතටගෙන pH කඩදාසි දාලා ඒ වගේ වර්ණ වෙනසට අදාළව pH අගය විය හැක්කේ කියලා අහන්නේ. හරි. පිළිවෙලින් අහන්නේ A සහ D වල. A කියලා කියන්නේ ආමාශය. ආමාශය කියලා කියන්නේ HCl තියෙන තැනක්. ඔයාලා දන්නවා ආමාශය HCl තියෙනවා. HCl තියෙනවා කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලයක් තියෙන තැනක කොහොමත් pH රේන්ජ් එකේ මෙහෙමනේ තියෙන්නේ. මැද 7 තියෙනවා. ආම්ලික ගතිය තියෙන මේ පැත්තට. ඒ කියන්නේ 7ට වඩා අඩු වගයක් තමයි තියෙන්නේ. ආම්ලික නම් අනිවාර්යෙන් HCl තියෙන හින්දා ආමාශයේ pH එකේ 7ට වඩා අඩු වෙන්න ඕනේ මුලින්ම. හරි. එතකොට පළවෙනියගේ 7ට වඩා අඩු එකක් තියෙන්නේ මොකේද කියලා බලමු. තුන්වෙනි එකේ 7.5 කියලා තියෙනවා. ඒ හින්දා මේ උත්තරේ ගන්න බෑ. හතරවෙනි එකෙත් 7.5 කියලා තියෙනවා. ඒ හින්දා මේ උත්තරෙත් ගන්න බෑ. ඉතුරු වෙන්නේ අංක 1 සහ 2. ඒ දෙකෙන් අපි බලමු මොකක්ද හරි උත්තරේ කියලා. දෙකේම ආමාශයේ pH එකේ විදිහට දීලා තියෙන උත්තරවල 3.5. එතකොට අපිට හරි කියලා ගන්න වෙනවා 3.5 කොහොමත් ආමාශයේ pH එකේ කියලා. හරි. ඊළඟට අපෙන් අහන්නේ D වල. මේ D වල D කියන්නේ ආමාශය හරහා ආහාර ඇවිල්ලා පොඩ්ඩක් පල්ලෙහාට ආපුවාම pH එකේ. මෙතන ආමාශයේ ඉඳන් මේ D කියන තැනට එනකන් මොනවත් ග්‍රන්ථියක් එහෙම ලොකුවට හම්බෙන්නේ නැහැ. මේ D කියන්නේ අග්න්‍යාශය හම්බෙන තැන උනාට ඒ හරියට එනකන් වෙන මොනවත් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ආමාශයේ ඉඳන් එහෙමම ආමලසය එනවා. ඒ කියන්නේ pH එකේ ලොකු වෙනසක් වෙන්න බෑ. අපි උත්තර දිහා බලමු. උත්තර දිහා බලුවහම ඔයාලට තේරෙනවා පළවෙනි උත්තරේ 3.5 ඉඳන් 7.5 වෙනකම් pH එකේ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ භාෂ්මික පැත්තට යනකම් ලොකු වෙනසක් වෙලා තියෙනවා මේ පොඩි දුර ආහාර ගමන් කරද්දී. ඒ වුණාට දෙවෙනි උත්තරේ 4 වෙනකම් වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේක පළවෙනි එක බොරුවක් කියලා. 3.5 ඉඳන් pH එකේ 7.5 කියන්නේ ලොකු පරාසයක් වෙනස් වෙන්න තරම් කිසිම වෙනසක් මේ ආහාර ගමන් කරන මාර්ගයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒකට උත්තරේ 1 කියන එක මේ ගන්න බෑ. ඒ හින්දා හරි උත්තරේ අංක 2 කියලා ගන්න පුළුවන්. pH 3.5 සහ pH 4 කියලා මේක සාමාන්‍ය දැනීමෙන් ගන්න ඕනේ උත්තරයක්. හරි.